ළමයි ඔයාලා දැනුමින් පරිපූර්ණ වෙනවා වගේම ඔයාලගේ තියෙනවනේ අර මනුස්සකම කියලා එකක්. ඔයාලා කොච්චර දැනුමින් පරිපූර්ණ වුණත් කොච්චර දැනුමින් ඉහළට ගියත් කොච්චර ඔයා සමාජය තුළින් ඉහළට ගියත් සමාජයේ කොච්චර ධනවතෙක් වුණත් ඉස්සරහට ඔයා කවදාවත් ඔයාගේ හිතේ තියෙන ඔයාගේ තුළ තියෙන මනුස්සකම අතාරින්න එපා. බුදුහාමුදුරෝ දේශනා කරනවා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නති ජාතස්ස අමරණං. මොකද්ද බුදුහාමුදුරේකින් කිව්වේ? කත්තබ්බං කුසලං නිරන්තරයෙන් කුසල් දහම් කරන්න. කුසල් දහම් කියන්නේ පින් දහම් කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. පින් දහම් කියන්නේ කුසල් දහම් කියන්නේ හොඳ වැඩ, යහපත් දේවල්. අපිට පුළුවන් නම් නිරන්තරයෙන් හැමදෙස්සෙම හොඳ වැඩ කරන්න. අපේ ජීවිතය මේ තුලින් ආලෝකමත් වෙනවා. කත්තබ්බං කුසලං. ඒ වගේම චරිතබ්බං බ්‍රහ්මචර්යං. චරිතබ්බං බ්‍රහ්මචර්යං කිව්වේ අපේ චරිතය. ඒ කියන්නේ අපේ ජීවිතය අපිට පුළුවන් නම් බ්‍රහ්මයේගේ ජීවිතය වගේ. බ්‍රහ්මයෙක් තුළ තියෙන චර්යාවන් අපේ ජීවිතයට ගම්‍යමාන කරගන්න. අපේ ජීවිතය ඒ තුලින් හදාගන්න පුළුවන්. නේ? බ්‍රහ්මයේ කවදාවත් අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ. කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඒව නැහැ. අපි අර ගම්වල ගොඩාක් තියෙන්නේ අනිත් මිනිස්සු දියුණු වෙනවට කැමති නැහැ. ඊර්ෂ්‍යා කරනවානේ. අල්ලපු ගෙදර වාහනයක් ගෙනාවනම්, අල්ලපු ගෙදර මොනවා හරි වොෂින් මැෂින් එකක්, ටීවී එකක් ගෙනාවනම් මිනිස්සුන්ට ඉන්න බෑ ඊර්ෂ්‍යාව. ඒ වගේ ගොඩක් අර ගම්වල තියෙනවානේ ඊර්ෂ්‍යාව, ඒ වගේම වෛරය මොනවා හරි කරනවා මේ මිනිස්සයා. කවුරු හරි දියුණු වෙනවා නම් ඒ මිනිස්සයාගේ කකුලෙන් අදින්නමයි කොහොම හරි උත්සාහ කරන්නේ. නේ? ගොඩක් ගම්වල තියෙන ප්‍රශ්න මේවා. ඒ වගේම තමයි හැමදේම තියෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, කුහකකම් මේ හැම දෙයකින්ම අර මේවා අපේ හිත තුළ තියෙන තමයි අපේ අර තියෙන ලෙඩ රෝග. මේ මානසික ආතතියෙන් හැමතිස්සෙම ඉන්නේ. හැමතිස්සෙම කවුරු හරි එක තරහයි. නැත්තම් කවුරු හරි එක්ක වෛරය. එහෙම ඉන්න එපා. තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේ හැම දෙයක්ම පැත්තකට විසික් කරලා දාලා අපිට පුළුවන් නම් අද ඉඳලා යහපත් මිනිසෙක් විදියට හැමෝටම අර සිනහව බෙදලා අර තියෙන්නේ බණ පොතේ නෝපලිප්පති ලෝකේන තෝයේන පදුමඤ්ඤත. ඒ කතාවම කියන වෙලාව නෙමෙයි. ඔයාලා ක්ලාස් එකේ ටයිම් එකනේ. එතකොට ඒකේ බුදුහාමුදුරුවෝ කියනවා විලක නෙළුම් මල් පිපෙන 4 ආකාරයක් තියෙනවා. 4 වෙනි නෙළුම් මල මඩිනුත් උඩට ඇවිල්ලා ජලයෙන්ුත් උඩට ඇවිල්ලා පිපිලා විකසිත වෙලා ඒ ප්‍රදේශයම සුවඳවත් කරනවා. සුවඳවත් කළා තමයි ඒ මල පර වෙලා යන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ වගේ ජීවිතය හදාගන්න. 4 වෙනියට පිවිච්ච නෙළුම් මල වගේ හැමෝගෙම මිනිස්සුන්ගේ ජීවිත සුවඳවත් කරන, හැමෝම ආදරය කරන, හැමෝටම ආදරය බෙදන, හැමෝටම සිනහව බෙදන, හැමෝම ගරු කරන, හැමෝම ප්‍රිය කරන ජීවිතයක් බවට අපේ ජීවිතයත් පත් කරගන්න පුළුවන් නම්, අපේ ජීවිතයත් පරිවර්තනය කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි මිනිස්සෙක් විදියට ලබන උතුම්ම වාග්යය. නේ? මාර කලින් කිව්වේ නූපලිප්පති ලෝකේන තෝයේන පදුමඤ්ඤත. ඒ වගේ ජීවිතය හදාගන්න. හරිද? ඊට පස්සේ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නැති ජාතස් සමරණ. නිරන්තරයෙන් කුසල් දහම් කරන්න. ඒ වගේම චරිතබ්බං බ්‍රහ්මචර්යං. තමන්ගේ චරිතය බ්‍රහ්මයේගේ චරිතය වගේ හදාගන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං. නත්ති ජාතස් සමරණ. ඒක තමයි හොඳම කාරණා. නත්ති ජාතස් සමරණ කිව්වේ අපි හැමෝම අර අමරණීය මිනිස්සුયો නෙමෙයිනේ. නොමැරි ඉන්න මේ ලෝකෙට ආපු මිනිස්සුયો නෙමෙයිනේ. මෙතන අපි ක්ලාස් එකේ උගන්වන මමත් අහන් ඉන්න ඔයාලත් තව අවුරුදු 50කින් විතර අපි කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ අපි හැමෝම යම් කිසි දවසක මැරෙනවා. පරමාංශ භුක්ති විඳොත් අවුරුදු 60න් 70න් අපි හැමෝම මැරලා යයි. අමරණීය මිනිස්සුયો මේ ලෝකේ නැහැ. එහෙනම් අපිට ජීවත් වෙන්න තියෙන්නේ හරියම කෙටි කාලයයි. ඒ කෙටි කාලේ තරහ කරන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න, ක්‍රෝධ කරන්න තරම් කාලයක් නැහැ. හැමෝටම සිනහව බෙදන්න, හැමෝටම ප්‍රිය මිනිසෙක් වෙන්න, හැමෝම ආදරය කරන මිනිසෙක් කියලා ලස්සනට මේ කෙටි කාලේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන උතුම්ම වාග්ය. එහෙනම් ළමයි ඔයාලා දැනුමින් පරිපූර්ණ වෙනවා වගේම හොඳ ගතිගුණ, හොඳ ගුණ යහපත්කම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. නේ? ගුරුවරුන්ට ගරු කරන්න පුරුදු වෙන්න, වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න. ඒ වගේ හොඳ ගතිගුණ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන
දැනුමින් ස්වයං පෝෂණය වෙනවා වගේම හොඳ ගතිගුණ වලින් යහපත් දේවල් වලින් ස්වයං පෝෂණය වෙලා කවදා හරි දවසක හොඳ තැනකට ගිහිල්ලා හැමෝම ආදරය කරන මිනිස්සෙක් විදියට වාගේ ජීවිතය අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ.